තියෙන සුන්දරත්වය. මමර කඳ දිහාවේ. වයින්නවා හොඳටම ඉස්තුලක් ගහලා තියෙනවා. ඔයගොල්ලන්ගේ අපි යනවා. ඒ පාත්තලාගෙම තමයි. ඒ යන්නත් පුළුවන්. දෙතනගල මුදුනේ. අයිබෝවන් මම දිනේෂ්. තාත් සුන්දර ගමනාන්තයක තමයි මේ ඉන්නේ. මේ ගමනාන්තය ගැන මේක ඇත්තටම කියනවා නම් අපි එක සුන්දර ගමනාන්තයකදී අපිට නිමා කරන්න බැරි වුණු වැඩක් නිමා කරන්න තමයි මේ ආවේ. ඉන්නකො මම පෙන්නන්න වටපිටාවෙම. අන්න අතනින් ගලාගෙන හැලෙනවා ලංකාවේ උසම දිය ඇල්ල, බමර කන්ද දිය ඇල්ල. ඒත් එක්කම මෙන්න මෙතන බලන්න ලංකා ඇල්ල කඩාගෙන හැලෙනවා. මම මෙතන ඉඳලා මේ ටික පෙන්වන්න තීරණය කරේ මෙතන ඉඳලා මට මේ ඔක්කොම තැන් ටික පේන හින්දා. මෙන්න මෙතන බලන්න මේ දිය ඇල්ලට මෙන්න මෙතනින් පේනවා හරියටම මෙන්න මෙතනින් බලන්න වැලි වංගුව. අපි හපුතලේ සංචාරයේදී මුලින්ම කඳවුරු බැන්දේ එතන. ඒත් එක්කම මෙන්න මේ හරියෙන් බලන්න මෙන්න මෙතනින් එතනින් පේනවා වෙස්ට් හපුතලේ දමිළ විද්‍යාලය. මතක ඇති අපි ඒ ඉස්කෝලේ ගැන ගොඩක් කතා කරා. අපි ඒ ඉස්කෝලේට මොනවාරි උදව්වක් කරමු කියලා කිව්වා. ඒක හරියට මට හීනයක් හා සමානයි. ඉතින් අද ඒ හීනේ සැබෑ වුණා. මම මේක අද නෑ නිදාගන්න ගියාට පස්සේ මම මේ වීඩියෝ එකෙන් පොඩි කොටස් කීපයක් දාන්නම් ඒ දරුවන්ට හානියක් නොවන විදියට. ඒත් එක්කම මේ පැත්තෙන් බලන්න අන්න අර පේන්නේ බෙරගල ටවුන් එක. ඊට පල්ලෙහායි අර ටෙලිෆෝන් ටවර්ස් දෙකත් එක්ක තියෙන හල්දුම් මුල්ල. එතකොට මේ යන පාර තමයි ඔයාලා හපුතලේ හරහා බණ්ඩාරවැල යනකොට හම්බෙන පාර. ඉතින් ওই විස්තර ටික තමයි මම ඉන්න සුන්දර ගමනාන්තයට පේන්නේ. ඉතින් මම හරියටම ඉන්නේ අන්න තේනවා ඒ මුදුන වංගෙඩිගල. වංගෙඩිගල තමයි අපි අද ඉන්නේ. හැබැයි මේක නෙවෙයි අපේ ගමනාන්තය. වංගෙඩිගලින් ගොඩාක් එහාට අපි යනවා. ඒ හින්දායි වංගෙඩිගලේ ඉඳලා මේ වීඩියෝ එක පටන් ගත්තේ. මෙන්න ඉන්නවා සුපුරුදු පරිදි අපේ ටීම් එක ලොකු පේරස්, ධනුෂ්ක, හයි එකක් දෙනවා. අපි යමු අපේ ටෙන්ට් එක ගහන තැනට. ඉර බැහැගෙන යනවා. ඉර බැහැගෙන යන්න කලින් අපි හොයාගන්න ඕන දර ටිකක්. උණුවෙම තේ එකක් බීලා අපි දැන් මේ යනවා. මේ ෆයින් ගස් වල සාමාන්‍යයෙන් අතු වැටෙනවා. බාණ්ඩකෝ වේලිච්ච අතු පහළට වැටෙනවා. වේලිච්ච ගහකුත් මේ කපායන කට්ටිය ගිහින් තියෙන්නේ දරට වෙන්න ඇති. ඉතින් අතු වලින් පුළුවන් දැන් මේ එන සීතල, මේ හැමට දැනෙන සීතල, රෑ වෙන්න සීතල වැඩි. අපි මේ වැලි වංගුවේදී තව ප්‍රශ්නයක් තියෙනවා. මේකේ තැන් තැන් වල අගල් වගේ තියෙනවා. කාණු කපල. ඒකට වටනොත් ඒ තුවාල කරගන්න පුළුවන්. අපි මේ වැලි වංගුවේ පුදුම සීතලකට අහු වුණා. තේනානේ. මේ බූට් දෙක නැතු වෙනවා කියන්නේ. දීනහ ගන්නවා වගේ වැඩක් තමයි. කියන්නේ දර මං කිව්වේ සොයන්නාට හම්බ වෙයි කියලා. මේ බලන්න. මේ සාමාන්‍ය ෆයිනස් ගස් යට අතු තියෙනවා. මේ අතු ටික ගෙනියන්න ඕනේ. ඒ හින්දා මං කැමරාව පැත්තකට දාලා. ධනුෂ්ක ඔක තියමු. අපි තව අතු ටික හොයමු බා. දර ටිකක් හොයාගෙන යන් ගිනි මැලේ ගහන්න. අපි ගිනි මැලේ පත්තු කරන්න හදන්නේ මේ බොහොම අමාරුවෙන් හොයාගෙන ආපු දර ටික. ගාව තියෙනවා සුපුරුදු පරිදි චාමර බෝතලේ. මම දන්නවා ජීවිතේට තෑග්ගක් හම්බෙන්නේ නැහැ මට.
මේකෙන් ටිකක් දාලා මොකද හෙටත් කන් තේනවා. අපේ නඩේ ගුරා ලොකු බේස් ඉන්නවා. අපි යාටම දෙමු මේ ගිනි මැලේ පත්තු කරන්න කියලා. Oh god. ඒක ලස්සන ගිනි මැලයක්. මේ ගිනි මැලේ ඒ වගේම අන්න තියෙනවා අපේ ටෙන්ට් එක. සීතල කඳු මුදුනක මේ වගේ ගිනි මැලයක් ළඟටලා ඉන්න එක තරම් සනීපයක් තවත් නැහැ. තව දෙයක් මම විශ්වාස කරනවා මාව පේනවා ඇති කියලා. ඔයගොල්ලන්ට පුළුවන් ගිනි මැලයක් ගහනකොට පොඩි පිළිවෙත් ටිකක් කරලා බලන්න. ඒ කියන්නේ කරන්න. සාමාන්‍යයෙන් ගිනි මැලයක් ගහද්දි වලක ගිනි මැලේ ගහන්න උත්සාහ කරන්න. එතකොට ගින්න පැතිරෙන්නේ නැහැ. නැත්තම් අරතරම අර ගල් වලින් ගල් බිත්තියක් වගේ ගල් වටේට තියලා ඒක මැද්දේ ගිනි මැලේ ගහන්න. ඒ ඔක්කොන්ටම කලින් පුංචි කොළරොඩු ටිකක් අරගෙන ඒක පොඩ්ඩක් උඩට දාලා බලන්න හුළඟේ දිශාව කොහෙටද තියෙන්නේ කියලා. හුළඟේ දිශාවට සමානුපාතිකව අපි ඒ අයිනේ ගැහුවොත් ඒ හුළඟේ යන පැත්තටම අපි හිතමු මාන හරි මොනවා හරි තියෙනවා කියලා ඒ පඳුර අයිනක ගැහුවොත් අනිවාර්යයෙන්ම හුළඟත් එක්ක ගින්න ඒ පැත්තට පැතිරෙනවා. ඉතින් ඒ හින්දා ගිනි මැලයක් ගහනකොට ඔන්න ඔය ටික සැලකිලිමත් වෙන්න. කොහොම හරි අපේ ලස්සන ගිනි මැලේ හරි ලස්සනට පත්තු වෙනවා. අපි දැන් මේ ගිනි මැලේ එළියෙන් අපේ රෑ කෑම එක කන්න සූදානම් වෙමු. පේනවා නේද? කැලේ වුණත් කන්නේ රසට. මේ දින අපි රෑ කෑම එක වංගෙඩිගල කැම්ප් එකක් කන බත් තියෙනවා අපිට පරිප්පු අර රසට තෙල් දාලා තියෙන්නේ සොසේජ් පාන් බටර් ඔය ටික තමයි අපේ රෑ කෑමට තියෙන්නේ. ඉතින් කෑම එක කාලා නිදා ගන්න තමයි දෙන්නේ. හරිම මහන්සි. මොකද අපි මේ ගමන එන්නේ පාන්දර 2 ඉඳන්. ඉතින් හරිම මහන්සි. අපි කමු කියලා මේ ගිනි මැලේ ගාවට එන පාරකට හරි සනීපයි. මොකද ඒ තරමට සීතලයි. අපි කමු. දැන් වෙලාව 9:45ට විතර ඇති. අපි කෑම කාලා ගිනි මැලේ ගාවටලා චුට් වෙලාවක් ඉඳලා ආව ටෙන්ට් එකට. ආස තාරකාවරින් පිරලා තිබුණේ. ඒත් එක්කම මීදුමකින් ඇවිල්ලා වැහිලා ගියා. මීදුමේ වැඩි වෙලාවක් එළියේ ඉන්න එක ඒ තරම් ඇඟට ගුණ නැති හින්දා අපි ආව ඇතුළට. ඒ වගේම මං කිව්වා වගේ අර ගිය පාර හපුතලේ ගමනේ ඉතුරු කොටස තමයි මේ අපි මේ පාරේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඒ ගමනේදී කිව්වා වෙස්ට් හපුතලේ ප්‍රාථමික විද්‍යාලයට පුළුවන් නම් අපි උදව්වක් කරමු කියලා. ඒ වගේම තව පිරිසක් එකතු වෙලා අපිට ඒ උදව් කරන්න හම්බුණා. ඒක හරියට සුන්දර හීනයක් වගේ. ඉතින් මම මේ රෑ පුරාවට ඒ හීනය බලනකම් ඒ හීනයත් එක්ක ජීවත් වෙනකම් ඒ සැබෑ වූ හීනය මාගේ මතකේ රඳා පවතිනකම් ඕගොල්ලොත් ගිහිල්ලා බලලා එන්න ඒ දරුවෝ කොයිතරම් සතුටු වුණාද අපි කොහොමද මේ වැඩේ කරේ කියලා. මම ආයෙ හෙට උදේ හම්බ වෙනකම් ඕගොල්ලන්ට පුළුවන් ඒ ටික බලන්න. යම් අපි ලොරියකින් වෙස්ට් හපුතලේ ප්‍රාථමික විද්‍යාලය. සුබ රාත්‍රියක්. හෙට උදේ ඉරිදාවත් එක්ක අපි
දුවේ පුතේ ඔය වෙනුවෙන් ඔයාලට ඔය හම්බුණු චූටි දේ වෙනුවෙනුත් තව මම් පිටිපස්සේ නැන්දලා මාමලා කීප දෙනෙක්ම ඉන්නවා. ඒ සියලු දෙනාගේම දාඩි මාංශයෙන් තමයි ඔය දේවල් ඔයාලගේ අතටපත් වෙන්නේ. ඉතින් ඔය දේ හොඳ දෙයකට යොදවන්න. ඔයාලගේ අනාගතේ හොඳ තැනකට ගෙනියන්න. කවදා හරි මේ රටේ ශ්‍රී ලංකාව කියන රටේ නම මේ ලෝකේ පුරා තියන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඒ දවස් අපිට දකින්න පුළුවන් වුණොත් ඒක තමයි අපිට ලබන්න පුළුවන් උතුම්ම තෑග්ග. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයාලට. හරිම සතුටුයි මේ දේ මුක්ත විඳින්න. Good morning. සීතලයි. Stories, good morning. Good morning. ඒ වාන්නවට වට පිටාව වෙන්න මම නැගිටිනකොටත් ගිනි වැලේ ගහලා හොඳ ලස්සන සන්රයිස් එකක් තියෙනවා. අපි යමු බලන්න මේ පැත්තට සන්රයිස් එක පොඩ්ඩක් කැප්චර් කරගන්න. මේ තලාවේ ඒ කියන්නේ දැන් වංගෙඩිගල මුදුනේ දකුණු අන්තයට අර මන් දියල් පෙන්වෙයි ඒ දකුණු අන්තයට හරි ලස්සන වීව් එකක් තියෙනවා. හරියට අර ඇඩිසන් බංගලෝ එකට පේන ඉර උදාවට හා සමාන ඉර උදාවක් මෙතනට පේනවා. බලන්න පියම් බලන්න මේ පැත්තට ගිහින් මේක කැප්චර් කරගන්න පුළුවන් නම් කැප්චර් කරගමු. ඔන්න අපිට වංගෙඩිගල කඳු මුදුනේ ඉඳන් බලන්න පුළුවන් වුණා ලස්සන ඉරෝදාවක්. හරි චමත්කාර ජනකයි. ඉතින් ඒත් එක්කම මම මෙතනට පේන වටපිටාව ගැන විස්තරයක් කියන්න. අන්න අතරින් පේනවා ඊරා ලයිට් එළියට වෙන මෙන්න මේ හරියෙන් බෙරගල ටවුන් එක. එතකොට එහෙම වම් පැත්තට ආවොත් ඉදල්ගස්සින්න තියෙන මේ කඳුපන්තීන් වලට එහා පැත්තේ. එතකොට මෙන්න මෙතන බලන්න මම zoom කරලා පෙන්නන්නම්. එතන තියෙනවා උඩවේරිය ටී ෆැක්ටරි එක. අතෑරලා දාපු උඩවේරිය ටී ෆැක්ටරි එක පේනවා මෙන්න මෙතන උඩින්. මෙන්න මේ හරියෙන් ටී ෆැක්ටරි එක. එතකොට තියෙන්නේ එතනින් එහා ඔහිය. අපි හෝටන් තැන්නට යකාගේ පඩිපෙළ හරහා හෝටන් තැන්නට ගියේ මෙතනින් එහා පැත්තට ගිහිල්ලා. ඒ කියන්නේ මෙතනින් එහා පැත්ත තියෙන්නේ හෝටන් තැන්න රක්ෂිතය. අනේ යන්න කඩාගෙන හැලෙනවා සුන්දර බඹරකන්ද දියඇල්ල. බඹරකන්ද දියඇල්ලට ඉහළින් අර පේන ගෙවල් වල අර පේන නිවාස වල ඉහළින්ම තියෙන්නේ අර අපි ඊයේ රෑ හීනයක් සැබෑ කරගත්තා වගේ පොත්පත් බෙදා දුන්න දරුදරියන්ගේ පාසල. එතන ඉන්නකොට මට හිතෙනවා මේ කඳු මුදුනේ හිටියා නම් හොඳයි කියලා. හැබැයි දැන් මට හිතෙනවා අනේ අද උදේ පාසල ගාව ඉන්න තිබුණා නම් හොඳයි කියලා. මොකද ඒ අලුත් පොත්පත් අරගෙන අලුත් බෑග් අරගෙන අලුත් සපත්තු අරගෙන ඒ දරුවෝ මේ උදේ පාන්දරම සමල රංචුවක් වගේ ඉස්කෝලේ ගාවට එන දර්ශනය මනරම් හින්දා. හරි. එතනින් පහළට ආවම මෙන්න තියෙනවා සුන්දර ලංකැල්ල. බලන්න ලංකැල්ල බලනත් එක්කම මේ කඳු පන්තියේ ඔක්කොන්ටම හොඳ ආලෝකයක් ලබා දෙනවා මට මේ හිරු එළියේ. හරි. එතකොට මේ බලන්න මෙතන මේ දෝනියෙන් ගලාගෙන හැලෙන්නේ ලංකැල්ලට වතුර. එතකොට අර අතන දෝනියෙන් කඩාගෙන හැලෙනවා බඹරකන්ද. එතකොට
මෙහෙන් තියෙනවා යාල තැන්න දියඇල්ල. යාල තැන්න දියඇල්ල ඒ දෝනියෙන් ගලාගෙන හැලෙන වතුරත් එන්නේ මේකට. මේ වතුර ත්‍රිත්වයම සහ තව ඇලපාරවල් 4ක්. ඒ කියන්නේ සියල්ල ජලපාරවල් 7කින් පෝෂණය වෙලා තමයි අර පල්ලෙහායින් කලාගෙන හැලෙන කළු පහනේදී ඔයාලට හම්බෙන. කළු පහන හරියේදී ඔයාලට හම්බෙන වතුර පාර, කළු පහන පාලමට හම්බෙන වතුර පාර හැදෙන්නේ. ඒකයි එතන නානක අවදානම් කියන්නේ. මොකද මේ සප්ත මහා බලවේගයන්ගෙන් එන ජලකඳක් තමයි එතනට එන්නේ. ඒන්න එතන නානකොට පොඩ්ඩ අවධානයෙන් මම යනකොට අපි ආවේ වංගෙඩිගලට ප්‍රධාන පාරවල් දෙකෙන් නෙවෙයි අතුරු පාරේ. ඒ පාර ගැන විස්තර මම යන ගමන් කියන්න. මම මෙතන දෝණියේ තියෙන යහල තැන්න දියැල්ල ගාවින් නතර වෙනවා. මෙතනින් එහා කඳු පන්තියෙන් ටික ගැන අපි කතා කරමු. වංගෙඩිගල මුදුනටම ගිහිල්ලා. එතකොට අපිට බලන්න පුළුවන් වෙයි මෙන්න මේ බලංගොඩ පැත්තත්. අපි යමු. මේදි කට්ටිය තේකක් හදලා ඇති ඉර පානකන් ඉන්න වෙලාව අතරොත් පියන් ටෙන්ට් එක දිහාට තේකක් අන්න අරගෙන තමයි යන්නේ. දැන්ද වතුරත් ඉවරයි. වතුරත් නැති වීඩියෝ එක කරා. අම්බෝ ගිනි වලක් නැතුණා නම් මෙතන ඉන්නේ නැහැ. ඒ තරමට සීතල වැඩි. තේක. Thank you. Good. ඒක බීලා අපි ලෑස්ති වෙලා යමු අපේ සුන්දර ගමනාන්තයන් හොයාගෙන. එකක් නෙවෙයි කිහිපයක් තේන හින්දා. එන cheers. මෙන්න තියෙනවා අපේ උදේ කෑම එක. අපි මූණ හොදගෙන එන ටිකට ලොකු පීඑස්වි ජයරාජේ කෑම ටික හදලා. එනානේ අපිට තියෙනවා බිත්තර, ලුණු සම්බෝලයක්, පාන්, බටර්. ඉතින් කන්න තමයි තියෙන්නේ. කාලා තියන් කඳු මුදුනට ඔක්කොම මේවා වේලෙන්න දාලා දෙන්න හේතුව ඊයේ වැස්ස නැති වුණාට ලොකු පින්නක් තියෙනවා. ඉතින් අපි කමු අයිනකට එලා. ටෙන්ට්ස් ගාපු තැනින් අපි යනවා ටෙන්ට්ස් ටික අස් කරලා වංගෙඩිගල දිහාට. මෙහෙන් තමයි වංගෙඩිගල දිහාට යන්න තියෙන්නේ. හැබැයි වංගෙඩිගල මුදුනට විතරක් නෙවෙයි අපි එතනින් තව ගොඩාක් ඈතට යනවා. යමු හිමීට ඉදිරියට. අවුව තියෙන එක අතකින් කරදරයක්. මම දන්නා මේ හිරු කිරණ අපේ හැම පුච්චනවා. හැබැයි ඒක එක හොඳක් තියෙනවා. හේතුව තමයි මීදුම නෑ. ලොකු මීදුමක් තිබුණා නම් අපිට වෙනවා මේ අවට පරිසරය බලන්න වෙලාවක් එනකන් ඉන්න. මීදුම නැති හින්දා අපිට නිරන්තරයෙන්ම අවට පරිසරය දිහා බලාගෙනම කන්දරගෙන පුළුවන්. යමු. සාමාන්‍ය සැලකිය යුතු වෙලාවක් තියෙනවා මේ උඩට යන්න. ඉතින් ධනුෂ්ක අපි යමු. අපි මේ කන්ද දිගේ සැලකිය යුතු දුරක් උඩට ආවා. බලන්න අපි ඉන්න තැන. ඒත් එක්කම මටත් බලන්න වෙනවා සුන්දර බඹරකන්ද දියැල. මේ බඹරකන්ද දියැලත් එක්ක බැලුවම අපි ඉන්නේ දියැලට වඩා ගොඩක් ඉහළින්. මෙතනින් තියෙනවා ලංකැල්ල.
අපි තව මුදුනට යන්න තියෙන්නේ මේ ලොකු පීස්ගේ ඉදිරියෙන් පේන්නේ මේ වංගෙඩිගල මුදුන. අපි යන්නේ දැම්ම පෙන්වන්න ඕනේ. අපි හරියටම මේට තව ටිකක් මේ කන්ද දිගේ උඩට යන්න ඕනේ. මෙතෙන්ට සුවිශේෂී තැනක් පේනවා. මම මේක වංගෙඩිගලටම කියලා පෙන්වන්නම්. හරිම සුවිශේෂී තැනක්. මම යන්නේ ගොඩක් කට්ටිය මෙතෙන්ට ආවට දන්නේ නැතුව ඇති මෙතන මෙහෙම තැනක් මෙතෙන්ටත් පේනවා කියලා. අපි යමු උඩට. වංගෙඩිගල මුදුන අනිත් අන්තයට පේන විදිය. මේ පැත්තෙන් බලන්න අන්න අතරින් පේනවා සමල්වැව ජලාශය. අර සින්දුවකුත් ලියවිලා තියෙන්නේ සමනල වැව පුරවන්නට බෙලිහුල්ලෝය ගලාවෙත් කියලා. බෙලිහුල්ලෝය ගලාගෙන හැලෙන්නේ අර පැත්තෙන් හෝටන් තැන්නෙන් පටන් අරගෙන. ඉතින් ඒන ජල වතුර බැම්මක් ගහලා ඒ බැම්මෙන් ආරක්ෂා කරගෙන තමයි ජල සම්පත අපි මිනිස්සුන්ගේ පාවිච්චිය සඳහා ගබඩා කරගෙන තියෙන සමුල්ලව ජලාශය තමයි අර පහලින් තියෙන්නේ. එතකොට ඒත් එක්කම බලංගොඩ පඹහින්න ඒ මාර්ගය තැනින් තැනින් පේනවා. ඒත් එක්කම මට මෙතන පෙන්වන්න ඕන සුවිශේෂීම දේ මෙතනින් එහාට මේක වැහෙනවා. ඒකයි මම මෙතනින් පෙන්වන්නේ. අර අපේ කට්ටිය යනවා කන්ද මුදුනට. අපි යනවා දෙතනගලට යනකම්. දෙතනගලට එන්න කලින් මම මෙතන පෙන්වන්නම්. මෙතනින් එහා පැත්තේ තියෙන හෝටන් තැන් කියවනේ මම. හෝටන් තැන්නේ බෙලිහුල්ලෝය පටන් ගන්නෙ. බෙලිහුල්ලෝය ගලාගෙන හැලෙන හෝටන් තැන්නේ ඕගොල්ලෝ ඇවිල්ලා ඉතින් ලෝකාන්තයට. මෙන්න ලෝකාන්තේ view point එක. මෙතනින් තමයි ඕගොල්ලෝ ලෝකාන්තය ආවතින් පල්ලෙහා බලන්නේ. ඒ කියන්නේ බලංගොඩ පැත්ත. හරි නේද? බෙලිහුල්ලෝය බලංගොඩ. අපේ කට්ටියත් අර පැත්තෙන් යනවා. මම මේක ලං කරලා පෙන්නන්න. ඒත් එක්කම අපි යමු දෙතනගල දිහාවට. යම් මාත් එක්ක ඔගොල්ලෝ චුට්ටක් ඉඳලා බලලා එන්න ලෝකාන්තයේ view point එක දිහා. මම යනවා දෙතනගල දිහාට. වංගෙඩිගල ඉඳලා අපි මෙහෙම තමයි ආවේ. ඉතින් අපි දැන් මේ වනාන්තරයට ඇතුල් වෙනවා. මේ වනාන්තරය හරහා තමයි අපිට පාර වැටලා තියෙන්නේ යන්න දෙතනගලට. සාමාන්‍යයෙන් ටිකක් දුෂ්කර ගමනක් කියලා තමයි කීමට කියන්නේ. බලන්න පරිසරයේ වෙනස්කම. ඇහෙනවද ඒ සද්ද? මේක කුරුල්ලන්ට පාරාදීසයක්. හැබැයි මේ මටත් පාරාදීසයක් හා සමානයි. මේ බටපඳුරු අස්සෙන් තමයි පාර වැටලා තියෙන්නේ. අතිශෝක්තියෙන් තොරව අපිට මේ ගමන ගැන විචාර ටිකක් දෙන්න පුළුවන්. මොකද යම් කාලෙක මේ ගමන පිළිබඳ අතිශෝක්ති ගොඩාක් කියවුණා. මගේ වලින් කීපයක්
ටික දුරක් ගියාම කියන්න. අපි යම් මේ බටපතුරු මැද්දේ මේ ගාල කඩාගෙන බලන්න ළඟ ළඟ වෙච්ච බටපඳුරු එක්ක වෙනස්ම පරිසර රටාවක් තමයි තියෙන්නේ. අපි යමු. අපේ කස්ටිය ඒකෙන් ඉන්නවා. ඕඩ බැක් එකනේ ලොකු ගස් තියෙන්නේ. දවල් 11යි වෙලා පේනා නීරේලිය බිමට වැටෙන්න දෙන්නේ නැහැ. මේ තද කොළ පාට සීතලට හුරු වෙලා තියෙන ගස්වල සම්පූර්ණ අර ඕසෝන් ස්තරය වගේ එක රැකලා තියෙනවා. මේ බලන්න ලොකු පීරිස් යන කැලේ අපිට ආයෙත් ඇතුල් වෙන්න තියෙන්නේ. මේ වගේ අඳුරු කැලෑවකට පේනවා නේද? මේ ගමන වංගෙඩිගල ගමන වගේ බොහොම සරල ගමනක් නෙවෙයි. ඒකයි මම වංගෙඩිගලින් මේ ගමන පටන් ගත්තේ. වංගෙඩිගලට එනකම් වීඩියෝ එකක් නොකරේ මෙන්න මේ හේතුව හින්දා. අපි යමු ඉදිරියට. බටපඳුරු අතරින් ගමන් කිරීම ලේසි. මොකද මේකේ සත්තු යනවනේ. ලොකු ගෝන්නු මෝ ඌරෝ. ඉතින් එතකොට එයාලා කොහොමත් එකම මාර්ගයක තමයි යන්නේ. අලිත් එහෙමයි. අලි යන්නෙත් එකම මාර්ගයක. ඒකනේ අලි හැමදාම සමහරවිට දෙනවා මාත්‍යෝ මේ අපේ ගෙදර කඩපු පස්වෙනි පාර කියන කියන්නේ. එයාගේ ගේ හදලා තියෙන්නේ අලි මංකඩක. ඉතින් අලි මංකඩක් කියන එක අලිය කවදාවත් වෙනස් කරන්නේ නැහැ. කරන්න තියෙන හොඳම දේ අපි ගෙදර වෙනස් කරන එක. ප්‍රායෝගික නෑ. නමුත් මං කිව්වේ සබාදහමේ ඇත්ත. අපි යමු මේක දිගේ ඉස්සරහට. මේකත් කලකට ඉහත දැනගත්තේ නැති සත්තු ගමන් ගන්න මාර්ගයක්. අපි යමු ඉදිරියට. චැරියට් පාත් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට මතක ඇති අපි අර මම කියනවා අපි දැන් අර ට්‍රයැන්ගල් එක මුදුනේ තුඩේ තමයි ඉන්නේ කියලා. ඒ වගේම තමයි දැන් අපි දෙතනකලින් වම් පැත්තේ කඳු මුදුනේ වම් පැත්ත අන්තේ කන්දට ගොඩ වෙලා ඉදිරියට යන අපි ට්‍රයැන්ගල් එකේ මැදින් තමයි ඉස්සරහට ගමන් කරන්නේ. ඊට බොහොම තව සුළු දුරක් ගියාට පස්සේ මුණ ගැහෙනවා දෙතනගල වම්පස කඳු මුදුනේ. ඒ කඳු තුඩ අපි යමු හිමීට ඉස්සරහට. ඔයාලට පුළුවන් තේ එකක් එහෙම අරගෙන ඇවිල්ලා අපිත් එක්කම කඳු මුදුනේදී ජය පැම්බොන්න. තේ විතරයි. අපි යමු ඉස්සරහට. බලන්න මේ ආවට සුන්දරත්වය හරිම ලස්සනයි. Yummy.
මෙන්න දෙතනගල කඳු මුදුනේ. මෙතන දෙනවා කොඩි කණුවක් හෙට නිදාස් දවස. හැබැයි අපි ගාව නෑ ජාතික කොඩියක්. ඒත් අපි ගාව තියෙනවා කොඩියක්. සුපුරුදු කොඩිය අපේ. මේ ලොකු බේරෙස් සලකුණු කෙරුවේ අපි මේ කඳු මුදුනට ආවගයි. ඕගොල්ලොත් ආවා. දිනේෂ් එක දෙතනගල මුදුනට. අර පැත්තේ view එක ටික ටික පැහැදිලි වෙනවා. අපි පැහැදිලි වෙනකන් පොඩ්ඩක් ගිහිල්ලෙමු මේ කන්දේ අනිත් මන්තයට. ගිහිල්ලෙමු මේ පැත්තට. යමු අන්න අර පැත්තට මාත් එක්ක. තනුෂ්ක ලොකු බේරෙස්. එතකොට මේ තියෙන දෙතනගල අපි ආපු වම්පස අන්තය. වම්පස කඳු මුදුන. අන්න තියෙනවා දෙතනගල දකුණු කඳු මුදුන. සමහර විට මේකට මේ නම වැටිලා තියෙන්නේ අර කාන්තාවකගේ අන්න ඒ විදියට අර කවියකින් මට ඔක කියන්න පුළුවන්. මම ඒක පස්සේ කියන්නම්. ඊට කලින් මේ මීදු මකා වෙච්ච වාසනාවන්ත වෙලාවේ මම මේ පෙන්වන්න මාර්ගය. මෙන්න මෙතන දෝනියෙන් තමයි ලංකායල්ල කඩාගෙන හැලෙන්නේ. එතකොට බඹරකන්ද මේ වෙද්දී අපිට වැහිලා තියෙන අර ෆයින් කැලේට එහයින් තමයි බඹරකන්ද තියෙන්නේ. එතකොට අපි ආවේ වංගෙඩිගල දිහායි. වංගෙඩිගලත් මෙහෙම යනකොට පැහැදිලි වෙයි. අන්න අතන තියෙනවා මෙන්න මෙතනින් මෙන්න මේ හරියින් වැලිවංගුව. වැලිවංගුව විතරයි පැහැදිලිව අපිට පේන්නේ. එතනින් පහළ අර බඹරකන්ද දියැලට එන්න වාහන නවත්තන තැන. මේ වෙද්දී පාසලත් යම් තරමක් පේනවා. මේ බලන්න මේ කඳු මුදුන දෙකම එක හා සමානයි. ඉතින් හරි වාසනාවක්. දවල් 12 වෙනකම් අපි වෙනදට පැය භාගයක් වගේ රැඳිලා හිටියා. ඒත් මම ප්‍රාර්ථනා කරානේ මීදු මකා වුණා නම් අපිට මේ අවට සුන්දරත්වය බලන්න තිබ්බා කියලා. ඉතින් අවාසනාවන්ත නැහැ. අනිත් එක හොඳ වැඩක් කරලා ආවේ. අපිට අවස්ථාව හම්බුණා. අපි යමු අර ලොකු පීරිස්ලා ඉන්න හරියට තව view එක බලන්න. මේ පැත්තේ සුන්දරත්වය පේනවද? ඉස්සෙල්ලත් මම මෙතනට ඇවිල්ලා ගියේ. මේ බලන්න. පුදුම ලස්සනක් නේ. අන්න බලන්න view එක. මේකටත් යන්න බැරි කමක් නැහැ. අතනින් පහළට වැහැලා මේක නැග්ගොත් හැබැයි කාල වේලාව එක්ක ඔව් අනිත් එක ලොකු view එකකුත් නැහැ. උතන එහා පැත්ත හොටන් තැන්න. ලෝකාන්තේ view එක ඔයගොල්ලෝ ලෝකාන්තේ පහළ බලන්න උතන එහා පැත්තෙන් දාන්න. අපි යමු අර පැත්තට. අපි බලාගෙන ඉමු වංගෙඩිගල කඳු මුදුනක් ටිකක් පැහැදිලි වෙනකන්. අතන view point එකට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ තැනකින්. ඒකනේ පොඩ්ඩක් එහෙම වුණොත් දෙක නැතිනම් හරි අමාරුයි. ඒකනේ දුර්ගේ තියෙන හරි ලස්සන view point එක.
ඊදුම උඩට තමයි බලාගෙන ඉන්නේ. මීදුමින්ද පේන්නේ නැහැ. නැත්තම් ඇති. මෙතන ලොකු හෙලක්. පේනවනේ දෙන්න තියෙන පාර. මෙතන දෙන්න. අර එතන මොනවද? දොරේ තමයි යටින්නේ. පිටි කළා කිම් මෙතනටලා. අපි ආවේ අන්න අරහා ඊට පස්සේ මේ කැලේ කැලෙන් මෙතනට ආව මේ බාණ්ඩ අපි එද්දි තිබුණු මීදුමයි. දැන් මීදුම පහව ගිහිල්ලා තියෙන සුන්දරත්වයයි. පේනවා නේද? මේ ආවට තියෙන සුන්දරත්වය. ඒත් එක්කම අන්න අතරින් පේන මීදුමේ වැහෙන්න කලින් බලාගන්න නන් පේරියල් ටී ෆැක්ටරි එක. ඔය හොතනින් තමයි නන් පේරියල් හරහා නැග්‍රැක් බංගලාවට යනකම් යන්න තියෙන්නේ. ඒක සුන්දරයි මෙතනටලා ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්. මේ බලන්න මෙතන තියෙන හෙල ලෝකාන්තයටත් වැඩි මං හිතන්නේ බලන්න මේ ආකාර හෙලක් තියෙනවා. ඔන්න තවත් ලෝකාන්තයක් මම ඔයගොල්ලන්ට පෙන්නුවා. මීදුමෙන් තව ටික ලාක් ඇද්දි මෙතන වහගන්නවා. අපි යමු අර කඳු තුඩට. එතන කඳු තුඩෙන් වංගෙඩිගලට වංගෙඩිගලින් නැවතත් පහලට යන ගමන් සුන්දර දේවල් ටික මම පෙන්නගෙන යන්න. අපි යමු දෙතනගල දකුණු පස වම් දැන් ඉන්න විදිහට බලුවොත් දකුණු පස පහළ ඉඳලා බලුවොත් වම් පස කඳු මුදුනට. දෙතනගල මීදුමෙන් වැහිගෙන යනවා. ඒත් එක්කම අර තියෙන අතන වැලි වංගුව. මේ පැත්තත් මීදුමෙන් වැහිගෙන යනවා. මේ බලන්න වංගෙඩිගල මේ පැත්තට පේන විදිය. මේ තියෙන වංගෙඩිගල මුදුන. එතකොට අපි ටෙන්ට්ස් ගාගෙන හිටිය යන්න අතන. මට පේන්නේ අතනින් වැලි වංගුව. වැලි වංගුවේ ටෙන්ට්ස් 3ක් ගහලා තියෙනවා. තැඹිලි පාට 1යි. තද කොළ පාට ටෙන්ට්ස් 2යි. තව කළු විසුදු යඳගෙන කට්ටියකුත් ඉන්නවා. මම හිතන්නේ කැම්ප් කරන්න ආපු කට්ටියක්. අද පෙබරවාරි 3. හෙට පෙබරවාරි 4. ඉතින් නිදහස් දවසට කලින් දවසේ ඔන්න අපි ඕගොල්ලෝම වංගෙඩිගල ඉඳන් දැක්කා. මම මේක වීඩියෝ එකට දාන්න. ඉතින් ඕගොල්ලන්ට තියෙන යුතුයකමක් කමෙන්ට් එකක් දාන්න. මොකද අපි ඕගොල්ලෝ දිහා බයිනෝ එකකින් බලලා ඕගොල්ලන්ගේ පාට පවා කිව්වනේ. ඔන්න කමෙන්ට් එකක් දාන්න. අර බලන්නකෝ. හැබැයි සැප රාත්‍රියක් එතන ගත කරන්න පුළුවන්. අපි යමු පහලට. කන්දක් නැගලා බහිද්දි ඒ හිතට දැනෙන සතුට වචනයෙන් කියා නිම කරන්න බෑ. ඒ වගේම ඒ කන්ද බහිද්දී පොඩි
වර්ෂාවක් බිමට වැටෙද්දි දැනෙන සතුටත් කියලා නිම කරන්න බෑ. හේතුව අපිට පාඩුවක් තියෙනවා. අපි තෙමෙනවා හින්දා. දැන්ටත් අසනීපයි කැස්ස ඇදලා තියෙන්නේ. හැබැයි මේ ගහකොළ වලට මේ කහ පාට ගෙන්නිච්ච ගහකොළ වලට වතුර ටිකක් වැටෙනවා කියන්නේ හිතලා බලන්න කාන්තාරක හිටපු අපිට වතුර ටිකක් දෙනවා. ඉතින් එක අතකින් මට හැම වෙලාවෙම කියනවා මම මේක පිළිගන්න ඕ මම ගියොත් ඒ පැත්තට වහිනවා. මම ඒකට කැමතියි. සබාදාමට ආදරය කරන මිනිස්සෙක් විදියට එහෙම වහින එක ගැන සතුටුයි. ඉතින් අපි කෑගල්ලේ ගමේ ගියාම අම්මගේ ගමේ ගියාම ඊයේ මලිය නැන්දයි ලොකු අම්මයි කියනවා සපුමල් කුමාරයා hina වුණාම වහිනවා. එයාගේ අපි ආවමත් වහිනවා. ඉතින් සතුටුයි. මේ පුංචි පිනිපොදයි මේ අහස් කළුවරයි මැදින් අපි මේ පහළට බහින්නේ වංගෙඩිකලින්. අපි යමු පහළට. අපි ආපු පාර වැටිලා තියෙන්නේ අර වතුර පාරෙන් උඩට. මම උත්සාහ කරන්න යන ගමන් රූපරාමු දෙක තුනක් ඒකෙත් ගන්න. එහෙම කරන්න බැරි වුණොත් තරහ වෙන්න එපා. මේ වර්ෂාව සහ කළුවර වැටීම හින්දා කියලා හිතන්න. මොකද හවස 4ත් පහු මෙහෙ වෙනකොට. ඉතින් අපි ඉදිරියට යමු. මේ බලන්න මම මේ බහින ගමන් දැක්කේ සමහරට ඔයගොල්ලෝ ඉස්සරහා දකින්න ඇති. මේ මොකද මේ කැලේ මැද්දේ මායින් කණු හිටවල කියලා. ඔව් ඇත්ත මේ මායින් කණු තමයි. මේ හිටවල තියෙන මෙතනින් මේ පැත්ත මරං ගහවත්තට තමයි අයි තියෙන්නේ. ඒ කණු පේලියම තියෙනවා. එතකොට එතනින් මේ පැත්ත ඔය ලොකු පීරිස්ලා ඉන්න පැත්ත අයි තියෙන්නේ ෆොරස්ට් එකට. වනජීවී දෙපාර්තමේන්තුවට සහ මම හිතන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තමයි අයිති. ඉතින් ඒ හින්දා ඕගොල්ලොත් වංගෙඩිකල ආවොත් ඔය කණු මොනවද කියලා කවුරු හරි ඇහුවොත් කියන්න ඔය තියෙන්නේ මරං ගහවල වත්තේ අයිතිය කියාපාන කණු කියලා. අපි යමු ඉස්සරහට. සාඩම්බර අනුග්‍රහය ලොකු පීරිස්. ලොකු පීරිස් තමයි විස්තර ටික හොයලා මට කිව්වේ මේක කියහන් කියලා. අපි යමු. මේ අපි කැම්ප් කරපු තැන. පේනව නේද පිළිවෙල? ආච්චි අම්මා කෙනෙක් මිදුළු අතු ගෑව තරම් පිළිවෙලට අස් කරලා තමයි අපි තියෙන්නේ. අපි යමු ඉස්සරහට. හරි. අපි රබර් වත්ත දිගෙත් ආනේ ෆයින් කැලේ දිගෙත් යනවා පහළට. මේකට එන්න පාරවල් දෙකක් තියෙනවා. ද්විත්වයක්. මාර්ග ද්විත්වයක්. ඒ මාර්ග ද්විත්වයේම නෙවෙයි අපි ආවේ. අපි ආවේ වෙන කැලෑ පාරකින්. මේ ලොකු පීරිස් වැන්නේ පාර. ඒ පාර කෙලින්ම ගිහිල්ලා වැටෙන්නේ අමරකන්ද දියැලේ අර ඔයගොල්ලෝ බහින සාමාන්‍ය පරිවර්තන තමයි. හැබැයි අපි ඇල දිගේ ආවේ නැහැ. ඉන්නකො මම යන ගමන් පෙන්නන්න. ඒ මාර්ගේ භාවිතා කරනවා නම් උදේ පාන්දරම භාවිතා කරන්න. අනිත් එක ඒකේ තියෙනවලු මම්මුලා වැල් ගම්මු කියන විදියට. ඒ මම්මුලා වැලකට පුළුවන්ලු මට නම් හිතුන විදියට ස්නායු පද්ධතියට මොනවා හරි ඒ ගහ ගෑවුනාම හැමේ ගෑවුනාම ස්නායු පද්ධතියට මොනවා හරි අහිතකාරී දෙයක් වෙනවා ඇති කියලා. කොහොම නමුත් මේ මාර්ගේ භාවිතා කරනවා නම් ටිකක් පරිස්සමෙන් භාවිතා කරන්න. අපි යමු මේ පාරට. අර තියෙන්නේ බඹරකන්ද දියැල්. දියැල් තියෙද්දි ෆයින් කැලින් ඇවිල්ලා මෙතනින් තමයි අපි ආයෙත් අපේ අර කැලේ මැද්දෙන් ආපු පාරට පිවිසෙන්න තියෙන්නේ. මෙන්න තියෙනවා. මේ වනාන්තරේ මැදින් තමයි යන්න තියෙන්නේ. පේනවා නේද? පොඩ්ඩක් නකල්සුත් වගේ. ඒ වගේම මේ අර අපි ඔයගොල්ලෝ ආදර කන්ද පරවියංගල වීඩියෝ එක දකින්න ඇති. ඒ පෙනුමත් ටිකක් මේ වගේ. අපි යමු මේ කැලේ මැද්දෙන් ලොකු පීරිස්ගේ සිටියමින් අර වතුර පාර හොයාගෙන කැලේ ඇතුළට ආවම පාරවල් හොයනවා බොරු. චැරියට් පාත්වල වගේම තමයි. හරි සුන්දරයි. මේ ගල් පාස් වලින් වැහිලා. ඒත් එක්ක වැටිච්ච ලොකු කඳක්. එයා පාස් වලින් වහගෙන පොහොර කරගන්න. මේ සුන්දරත්වය බලන්න නම් ප්‍රධාන පාරේ ගිහින් බෑ. අතුරු පාරක යන්න ඕනේ.
අපි යමු. ආරනේ උඩින් එන වතුර නෑ. අද වැස්සෙන් පස්සේ වතුර හම්බේ. අපි යමු ඉස්සරහට. කොහේ ගියත් මේ වගේ ත්‍රාසජනක විදිය තැනක් නම් හම්බෙනවා තමයි. මේ බලන්න. වකේ ගලත් එහෙමයි, වාලින්දෙත් එහෙමයි, පරුයංගලත් එහෙමයි. දැන් දෙතන ගලත් එහෙමයි. යමු ඉස්සරහට. දෙතන ගලට නම් වටනට කියන්න බැරි වුණානේ. දෙතන ගල තියෙන්නේ හරියට මුළු දෙකක් වගේ. මුළු දෙකක් කියන්නේ කාන්තාවන්ගේ පයෝදර තියෙන්නේ. අන්නේ පයෝදර වලට සමානව තමයි ඒ දෙක පිහිරලා තියෙන්නේ. ඈතින් බලන කෙනෙක්ට ඒ වගේ පේනවා ඇති. මට නම් පෙවුනේ කඳු දෙකක් වගේ. ඉතින් ඒ හින්දා තමයි වැටිලා තියෙන්නේ දෙතන ගල කියලා. මේ කොයිද මේ ඉන්නේ? මම දෙතන ගල ගැන කීයේ ඉන්නවා. පාරක් තොටක් නැහැ. යමු ඉස්සරහට. හරි සුන්දරයි මේ පරිසරය. වයින්නවා හොඳටම. අපි ඉන්නේ කැලේ මැද. තේරෙනව නේද? ඔන්න බහින ගමන් වීඩියෝ එකකුත් අපි කරනවා. වටේම තියෙන කැලෑව. පැස්ස පොඩ්ඩ අඩු වෙනකම් මෙතන ඉඳලා අපි කැලෙන් එළියට එද්දි මේ තරමට තෙමිලා හිටියේ. පේනවනේ. මේ බලන්නේ අන්න තියෙන මඩ ගොහරුව. මේ ලොකු බීරිසුයි ධනුෂ්කයි. මේ වගේ මඩේ තමයි ආවේ කැමරාව ගන්න බැරි හින්දා හිටියා. අපි දැන් මේ වතුර පාර දිගේ යනවා ඉස්සරහට. ඒක වැඩි වෙලා කරන්න බෑ. මේ බාන්න. ඔන්න අපි මධ්‍යම කඳුකරේට වැස්ස අරගෙන ආවා. මේ ඔන්න විදුලිය කපන දෙද්දි ඔන්න වැඩි දවස් මේ කඳුවල තව ඇවිදින එකක් නෑ කාලෙකට. නමුත් මම අන්තිම ගමනේදී මම ආපු කතා ගොඩක් පේනවා. ඔන්න මධ්‍යම කඳුකරේ ලොකු වැස්සකුත් දීලා ඔයගොල්ලෝගේ විදුලිය කපන එකත් නවත්තලා තමයි අපි යන්නේ. දවසයි අපි ආවේ කර මෙතන. ඒක නෑ ඇත්ත. මඩ. බර ආයෙත් නෑ නෑ. ලැජ්ජයි බ්‍රෝ. වරේ. මේමයි. මේව මඩලාන්න හම්බෙන එකත් යම් කිසි ආකාරයේ පිනක්. මොකද නැත්තම් මේක අපි අපිට පුළුවන් මඩලාන්න. මගේ මානසික යනවා ටිකක් හිනා වුණා. වයික් එකක් දවස් දෙකකින් යනවා කියන්නේ ශ්‍රී ලංකාවේ. අපි යම් වාහනේට. මේ මෙතන පාලින් ගලන්නේ මං කිව්වේ. සප්ත මහා ගංගා ඇවිල්ලා ගංගා නෙවෙයි දියපාරවල් ඇවිල්ලා එකතු වෙනවායි කියලා. ඒ වතුර පාර තමයි මෙතනදී ඉන්නේ මම පෙන්නන්නම්. මේ පාලෙන් යන්නත් පුළුවන්. හැබැයි වතුරේ ඒ තරම් බොර පැහැයක් නැති හින්දා එකපාර වතුරේ කියලා හිතන්න බෑ. ඉතින් අපි හරියෙන් මේ ගඟේ ගොඩ වෙනවා. මේක ලොකු රිස්ක් එකක් තියෙන තැනක් නෙවෙයි. මේ යන එක සාමාන්‍ය අවදානමක්. යන්න බැරි නෑ අපි ගිය තැන්වල හැටියට. නමුත් අපි වතුරෙන් මෙයන්. දැන් සතුටින් ඉන්නේ. ලොකු හයික් එකක් ඉවරයිනේ. කෙසේ මෙසේ හයික් කියන්නේ නෙවෙයි. ඒ කියන්නේ මේ දවස් දෙකේ කාර්ය බහුලත්වයත් එක්ක ගිය වන්න ලොකු පිරිසක් ගොඩ වෙනවා. නේනම් මමත් මෙතනින් ගොඩ වෙනවා. මම ආයේ වාහනේට ගිහිල්ලා ඔයාලගෙන් උදව්වක් ඉල්ල ගන්න තියෙනවා. ඒ උදව්වත් ඉල්ලගෙන අපි මේ කතාව ඉවර කරමු. තව කියන්න දෙයක් තියෙනවා. අර පොඩි ළමයින්ට උදව් කරපු කට්ටියගේ නම් ටික කියන්න තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් කොහොම ඉන්න අපි වතුර පාර හරහා යන්න.
ඒවා ලිස්සනවා ලිස්සන්න පිට උඩරින් පොඩි අතපසුවීමක් ඇති හොඳට නාගන්න එහෙනම් බොහොම ස්තුතියි අපි ආදරෙන් බලන්න දවස් දෙකක් අපි වුණා අපි යමු වතුරේ ඇඩියලා ඉන්න බෑ මේක එකපාරට වතුර ඇඩියෙන් අපි යමු වාහනේට රැස්ස දෙමීගෙන ඇවිල්ලා වාහනේට ඇවිල්ලා හීටර්ස් දාගෙන හිටියා ටික වෙලාවක් වෙල්නකම් අපේ ගමන සාර්ථකයි ඒකේ මුලම අපි මුලින්ම කරේ ආපු ගමන් අර අපුතලේ වෙස්ට් අපුතලේ දමිළ ප්‍රාථමික විද්‍යාලයට ඒ අවශ්‍ය පොත්පත් සපත්තු පාසලට අවශ්‍ය කරපු පින්ට එක සවුන්ඩ් සිස්ටම් එක ඒ ටික දුන්න එක ඊට පස්සේ තමයි අපි තීරණය කරේ දෙතන ගණන් ලගිනවා කියලා. ඉතින් ඒ ගමනත් සාර්ථකයි. අපි පල්ලම් බැසරසේ වහින්න ගත්තා මේ ලියලිලා තිබ්බ මධ්‍යම කඳුකරේට. ඒකත් සතුටක්. ඉතින් ඔය දෙකත් එක්කම අපි සමු ගන්නවා. මම නැවත වතාවක් සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නේ නැහැ. හේතුව ඊට වැඩිය වටිනවා මේ සෝබාදාම රකින්න. ඔයාලා මේ සෝබාදාම රකින්න අතරේ ඔයගොල්ලෝ සංචාරයක් අතරේ කවුරු හරි අසරණ මිනිස්සෙක් දරුවෙක් දැක්කොත් උදව් කරන්න ඒ දේ තමයි වටින්නේ. ඉතින් එහෙනම් තවත් සුන්දර ගමනාන්තයකට සමුදීලා අපි යනවා කොළඹට. තාත් මේ වගේම සුන්දර ගමනාන්තයකින් අපි හමු වෙමු. මම දිනේෂ් ආයුබෝවන්. අපි යනවා කොළඹට.